ආයෝඩා ආයිබෝයෝ කියලා ප්‍රාර්ථනා කළා ශ්‍රී ලංකිකයන්ට ලෝක වාසීන්ට. අපි අද ආවේ මේ ගෑසිෆයර් එක හදාගන්න ක්‍රමවේදය කියලා දෙන්න. හැබැයි මේක most basic විදිහට තමයි හරි ගැසලා තියෙන්නේ. නමුත් ඔයගලන්ට පුළුවන් මේක බලාගෙන ඉඳලා මේ ක්‍රමවේදය ඊටමත් වැඩි දියුණු කරලා එදිනදා ජීවිතේ ගෘහස්ත මට්ටමේ පාවිච්චි කරන්න. මතක තියාගන්න ලෝක යුද්ධයක පරිණිමිති පහළ වෙලා තියෙනවා. හදිස්සියවත් ලෝක යුද්ධයක් આવොත් අපිට LPG ගෑස් හා නැචරල් ගෑස් හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා ගොඩක් වෙලාවට අපි මේ වගේ දෙයකට යොමු වෙන්න වෙනවා. ඒක නිසා වහවහාම ඔයගොල්ලෝ මේක දැනුවත් වෙලා මේ වගේ දේවල් එක්ස්පෙරිමන්ට් කරලා ඔයගොල්ලන්ගේ එදිනෙදා ගෘහස්ත කටයුතු වල සහභාගී අවශ්‍ය කරන knowledge එක ලබා ගන්න. ඉතින් මේකට අවශ්‍ය වෙන්නේ පොඩි කාරණා තුනක්. එකක් මෙන්න මේ වගේ කම්පියුටර් එකක තියෙන ෆෑන් එකක් බ්ලෝ එකක් තියෙනවා. ඒ ෆෑන් බ්ලෝ එකක් අරගෙන නැත්නම් මේක ගන්න පුළුවන් ඉන්ටර්නෙට් එකෙන් very easily අවශ්‍ය වෙන්නේ කරන්ට් එක දීලා මේකෙන් ගන්න. නමුත් ඒ වගේ මේක පුළුවන් වෝල්ට් 6කින් වෝල්ට් 6ක නැත්නම් 9ක බැටරිය භාවිත කරලා පාවිච්චි කරන්න. මේක කරන්නේ මෙහෙම හුලං ඇතුළට ගහන එක. හැබැයි ඒ වෙනුවට මේකෙන් ගන්න පුළුවන් හුලං ඇදලා ගන්න ක්‍රමවේදයක්. ඉතින් මේක තව එකක් මේක සාමාන්‍යයෙන් ගෑස් උදුනක ලිපක උඩ කෑල්ලක් ඕන තැනක හොයාගන්න පුළුවන්. මේක අත්‍යවශ්‍යම වෙන්නේ නැහැ. හැබැයි දැන් අපි මේක හදාගන්න විදිය කියලා දෙන්න. මේක සාමාන්‍යයෙන් මේ අඟල් 2 හරි 3 හරි බටයක් වෙන්නේ. මේ බටේ උඩ හිලක් විදලා යට හිලක් විදලා මේකට මේ පොඩි බටයක් පාසලා තියෙන්නේ. ඉතින් මේ thread එහෙම අපි හරි ගසලා තියෙන්නේ. මොකද මේක extend කරගන්න පුළුවන් ඕන දුරකට හින්දා. ඉතින් මේක ඇතුළට අපි කරලා තියෙන්නේ මෙහෙම thread එකක් හරි ගසලා කපලා තියෙන්නේ. නමුත් මේක thread කපලා හරි ගසන්න ඕනේ නැහැ. මේක seal type වෙන්න වහන්න පුළුවන් නම් high temperature හරි ගසන විදියට මේක හිතාමත් ලේසියෙන් කරගන්න පුළුවන්. ඉතින් මේක ඇතුළට අපි දාලා තියෙන්නේ මේ charcoal මේ සමාන බයෝචා මේ බයෝචා. ඉතින් මේ බයෝචා හදාගන්න විදිහ මම වෙනම වීඩියෝ එකක් කරනවා. ඒ බයෝ ටේබල් මේ සාමාන්‍යයෙන් අපි කියනවා මේ බැරල් එක හදාගන්න ක්‍රම විදිහ මම වෙනම වීඩියෝ එකක් කරනවා. ඒක වෙනම බලන්න. මේක වෙනුවට මේ බයෝචා වෙනුවට සාමාන්‍යයෙන් ග්‍රෑස් වලින් සමාවෙන්න ග්‍රාස් වලින් නැත්නම් තනකොළ වලින් හදාගත්ත බයෝචා එක භාවිත කරන්න මේකට පුළුවන්. ඒ කියන්නේ alternative energy එකක් විදිහට තනකොළ භාවිත කරන්න පුළුවන් අපේ නින්දා කටයුතු සඳහා. ඉතින් මේක කරන්න තියෙන්නේ මේක උඩින් වැහුවා. යටින් ගින්දර දාලා මේක ඇතුළට හුලං ඇතුළත් කරන එක විතරයි. මේ හුලං ඉදරාම මේක ඇතුළේ ගිනි අරගෙන මෙහෙම අරගෙන ඇවිල්ලා මෙතනින් එළියට දෙනවා. ඉතින් මේ වගේ උපකරණයක් භාවිත කළොත් නැත්නම් සාමාන්‍යයෙන් පරණ ගෑස් උදුනක මේ වගේ සෙරමික් එකක් භාවිත කළොත් මේක මෙතනට ගෙනලා තියලා මෙහෙම අල්ලගෙන ඒ ආර රේෂියෝ එක හරිය බලලා ගින්දර පත්තු කරා නම් ඕගොල්ලන්ට පුළුවන් ගොඩක් වෙලාට මේකේ ඉන්ධන කටයුතු ඉතාමත් පහසුවෙන් එළියට ගන්න. මතක තියාගන්න මේක ගොඩක් වෙලාට ඉලෙක්ට්‍රොලිස්ටික් ප්‍රෙසිපිටේටර් කියලා එකක් තියෙනවා. ඒක භාවිතා කළොත් මේකේ තියෙන කළු පාට නැත්නම් කොළ සාමාන්‍ය කහ පාට දැල්ල අඩු කරලා නිල් පාට දැල්ලක් ගබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අවශ්‍ය වෙන්නේ ඉතාම සුළු ප්‍රමාණයක් ඕගොල්ලන්ට පුළුවන් එදිනදා ජීවිතේ කටයුතු සම්බන්ධව මේ භාවිතයකට ගන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනතුරු නැවත හම්බ වෙමු.